වසරේ අවසාන පුන් පොහොය දවස වන උඳුවප් පොහොය අපේ බෞද්ධ ඉතිහාසයේ ඉතාම වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරනවා. පොසොන් පොහොයෙන් ආරම්භ වූ ලාංකේය බුද්ධ ශාසනයේ මීළඟ සුවිශේෂී පරිච්ඡේදය ලියවෙන්නේ උඳුවප් පොහොය දා. අද අපි කතා කරන්නේ ලෝකයේ පැරණිම මානවරෝපිත වෘක්ෂය වන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම සහ ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු අසිරිමත් සිදුවීම් ගැනයි. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් ප්‍රයිමරි ටීවී channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like කරලා comment කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. පොසොන් පොහොය දා මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමෙන් පසු දේවානම් පියතිස්ස රජුගේ සහ අනුලා දේවියගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් බුදුදහම වැළඳ ගත්තා. පසුව අනුලා දේවිය ප්‍රධාන කොටගත් කාන්තාවන් 500ක් පැවිදි වීමට අවසර ඉල්ලූ විට මිහිඳු මාහිමියන් පැහැදිලි කළේ කාන්තාවන්ට පැවිද්ද දිය හැක්කේ භික්ෂුණී ශාසනයක් මගින් පමණක් බවයි. ඒ අනුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා ලක්දිවට වැඩමවීමට තීරණය වුණා. උන්වහන්සේගේ වැඩමවීමේ ප්‍රධානම අරමුණ වුණේ බුද්ධත්වයට පත් වූ බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ලංකාවට ගෙනීමයි. උඳුවප් පොහොය දා රන් පාත්‍රයක තැන්පත් කළ මෙම අසිරිමත් බෝධි ශාඛාව රැගත් නෞකාව දඹකොළ පටුනට එහෙමත් නැත්නම් වර්තමාන යාපනයට සේන්දු වුණා. දේවානම් පියතිස්ස රජු විසින්ම එය උත්තරීතර ලෙස පිළිගෙන අනුරාධපුරය දක්වා පෙරහැරින් වැඩමවනු ලැබුවා. ඉන්පසු එය අනුරාධපුර මහමෙවුනා උයනේ උත්සවාකාරයෙන් රෝපණය කළා. එය අදටත් අපගේ බුදු සසුනේ සදාතනික සලකුණක් ලෙස පවතින ලෝකයේ පැරණිම මානවරෝපිත වෘක්ෂයයි. බෝධීන් වහන්සේ වැඩමවීමෙන් පසු උඳුවප් පොහොය දිනම සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් තමයි භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම. සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් 500ක් ලක්දිව ප්‍රථමයෙන් පැවිද්ද ලබා ගත්තා. මේ අසිරිමත් සිදුවීමත් සමග ලාංකේය කාන්තා පරපුරට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා වූ උතුම් මාර්ගය විවෘත වුණා. මෙමගින් ලාංකික කාන්තාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවූ අතර භික්ෂුණී ශාසනය සියවස් ගණනාවක් ලක්දිව බැබලී තිබෙනවා. උඳුවප් පොහොය දිනින් ආරම්භ වන තවත් ජාතික වටිනාකමක් සහිත චාරිත්‍රයක් තමයි ශ්‍රී පාද වන්දනා සමය. සෑම වසරකම උඳුවප් පොහොය දා සිට ඊළඟ වෙසක් පොහොය දක්වා ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ලෙස සැලකෙනවා. බුදුරජාණන් වහන්සේ එහි ශ්‍රී පාද සටහන තැබූ බවට බෞද්ධයන් විශ්වාස කරන මේ පූජනීය ස්ථානය උඳුවප් පොහොයත් සමග විවෘත වීම ඉතා වැදගත් සලකුණක්. එපමණක් නොව බෝධීන් වහන්සේ වැඩමවීමට පැමිණි පිරිස අතර සිටි 18 කුලයකට අයත් ශිල්පීන් නිසා වඩු කර්මාන්තය, කෘෂි කර්මාන්තය වැනි ශිල්ප ශාස්ත්‍ර ලක්දිව තුළ දියුණු වුණා. එමගින් අපේ ශිෂ්ටාචාරය තවත් ඔපවත් වුණා. ඉතින් උඳුවප් පොහොය කියලා කියන්නේ ජයශ්‍රී මහ බෝධිය දක්ෂිණ ශාඛාව වැඩමවීම, ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම, ශ්‍රී පාද වන්දනා සමය ආරම්භීම යන ප්‍රධාන සිදුවීම් තුන සිදු වූ පින්පර පොහොය දිනයක්. මෙම උතුම් උඳුවප් පොහොය දා දාන, ශීල, භාවනාදී ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් පින් රැස් කර ගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටිනවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, ඔයාගේ අදහස් පහතින් comment කරන්න. ඒ වගේම තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ නාලිකාව subscribe කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.